මහා සද්දයක් තිබ්බා වරායෙන් කන්ටේනර් 23 පැන්නුවා ඒකේ ආයුධ තිබ්බා අරකමක තිබ්බා කියලා කෑ ගැහුවා. අපි මොකද කරේ? හදුවා පාර්ලිමේන්තුවේ දේශපාලන සභාවක් ඒකට විපක්ෂ කට්ටියක් දැම්මා. ඔය පල්ලකෝ දැන් සද්දේ නැහැ. දැන් කන්ටේනර් ප්‍රශ්නයක් නැහැ. එම පන්නලා නැහැ. එමේ ආයුධ තිබිලත් නැහැ මොකුත් නැහැ. දැන් අයිස් කන්ටේනර් එහෙම ආපු විදිහේ එහෙම සම්පූර්ණ වාර්තා මිනිස් දැන්ටත් මං ගාව තියෙනවා. ඉස්සරහට අපි වැඩසටහන ඉස්සරහට කරනවානේ. මාස 3යි ටයිම් එක තියෙන්නේ. මාස 3න් පස්සේ ලංකාවට අයිස් කන්ටේනර් ආපු හැටි, ආණ්ඩුව උදව් කරපු හැටි, ආණ්ඩුව අස්සම් කරපු ලේඛන සියල්ලම අපි ගාව දැන් තියෙනවා. ඉස්සරහට 309 ගණයි තව බාල්දිය පෙරලෙන්න නිවිතයි. බාල්දියක් කියන්නේ ඒකේ සම්පූර්ණ ආණ්ඩුවෙන් කරපු හැටි ඔක්කොම මේ වෙලාව කියන්න බෑ. මොකද අතන රට දෙනෙක් හිටියන අපි 4යි හිටියේ වැඩි බලය පාවිච්චි කරලා ඒකගතාවයට ගිහිල්ලා යනවා. අන්තිමට ඒක තීරණයක් ගන්නවා මාධ්‍යට දෙන එක නවත්තමු අපි මේක ඔක්කොම ඉවර වෙනකන් කියලා. ඒකේ වැඩි සමාජිකත්වයේ අනුමැතිය ඒකත් පොඩ්ඩක් වහලා මාධ්‍ය දෙන්න තහනම්. ඔව් ඒක තමයි දැනට එන්නේ නැත්නම් ඒක හොඳ 12 දෙනෙක් මෙම්බර්ස්ලා දාලා 8 දෙනෙක් ආණ්ඩුවේ දාගෙන සභාපති ආණ්ඩුවේ දාගෙන අපි 4 දෙනෙකුට විතරක් අවස්ථාව දීලා ඒ 8 දෙනෙක් මේ තේරිතම කවුද? ඔව් තේරින් කාර්ක සභාව. ඒකේ සභාපති විදියට දාගත්තා අධිකරණ ඇමතුමා, පොලිසිය ඇමතුමා මෙම්බර් කෙනෙක්, ඊට පස්සේ දාගත්තා වරාය ඇමතුමාව දාගත්තා ඒකේ මෙම්බර් කෙනෙක්.